තහනම් නේද යන්න බෑ නේද? බෙල්ලුත් තහනම්ද? සපුරා තහනම්. Hello travelers. අපේ මේ දෙවෙනි vlog එක දැන් මම දන්නේ නැති අපි thumbnail එකේ දාලා දින්ද කොහෙද යන්නේ කියලා. අපි යන්නේ බෙල්වුඩ්. අපි දන්නේ නැහැ දණ්ඩමත් ඒක තහනම් වෙලාද කොහමද කියලා. දැන් මිනිස්සු ගොඩක් අය කියනවා මේක දැන් තහනම් කියලා. ගිහිල්ලා බලන්න ඕන තහනම් වෙලාද කියලා. අපි දන්නේ නැහැ. ගිහිල්ලා තහනම් නම් ආයෙ එන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි යනකොට විස්තර කියන්නම්. දැන් වෙලාව හරියටම 3:10. 3:00 කාල වෙද්දි මෙහෙන් පිටත් වෙනවා. මෙයාත් ලෑස්ති වෙලා. මෙහෙම කරනවා දානේ. ඇයි මේ කාල කන්නේ වැඩ කරන්නේ? අද අපි කොහෙද යන්නේ? අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. බෙල්වුඩ්. යංගෝ ඉක්මනට ඉඳන් ලෑස්ති වෙනවා. දෙකේ ඉඳන් ලෑස්ති වෙනවා. මලම කරදරයක් අපමණ. අපි යන්නේ මේක තමයි ඉතින් යන්නේ අද. ගමන් සගය අපි තුදී දීපන් ෆෝන් එක ළමයෙකුට. तो खाना मरागन खाना देने में අපි ඉන්නේ සියඹලා පිටි යටකොට. දැන් හරියට වෙලාව 5:00. අපිට කාක් පෙහාරයක් හම්බුණා. වාසනාවන්ත ලෙස කාක් පෙහාරයකට ලක් වුණා අපිය. අන්න අතන තියෙන ගහේ මෙතන තියෙන ගහේ වාසනාවන්ත ලෙස කාක් පෙහාරයක් ලක් කරලා ඉන්නේ. මේක වාසනාවක්. වට්ටන්න නැතුව එක්කගෙන යන පිනමැතිවාට ලබන ආත්මේ බල්ලෙක් වෙයි. අපි ඉන්නේ දැන් කඩු ගන්නවා. ලස්සනයි. ඔයාලා දන්න තැනක් තමයි මේ ඉන්නේ අපි. සුද්ද ගලවිද්ද තැන. සුද්ද විද්ද ගල අපි හදුව ගම I'm a cowboy කකාශ බතල්ලු කරා. පැටියෝ කොහොමද?
तेरे पेड़ को जीवी रोड पे बैठा के चौथुका तेरे पेड़ को रड्डे बना के चौथुका तेरे पली गाड़ा बना के चौथुका तेरे पली राड़ा बना के चौथुका අපි ආවා. එල්ලොට් කරලා. අපි හරියටම 7යි කාලා විතරෙද්දී ආවනේ. මාර සීතලයි. කවුද කෝපි කරන්නේ? කෝල් ගන්න කවුද? කෝල් ගන්න එපා. කෝල් ගන්න. මොන බල්ලාද කෝල් ගන්න කවුද කතා කරන්නේ? නමක් වැටෙන්නේ නැහැ. Wow. මාර view එකක් තියෙන. ආවට දෙන්නවා නම් මාර ලස්සන. ඔන්න ඒත බෙන්ච් එකක් වගේ තියෙනවා නිකන්. ගිහින් එතන ඉඳන් ඉදි ෆොටෝ ගහන්න ඒ වගේ වට. මාරම සීතලයි හැබැයි. වැවරවමත් එක්ක තියෙන්නේ උඩ. මේ ඔක්කොම ගවුම් ඇඳන් එනවා. ඉදි කුම්බා. පැය 3ක ගමනක්. තාම අපි අවසානට ගියේ නෑ. අවසානට ගිහින් ගා. වීඩියෝ බලමු කොහොමද කියලා. වැව තමයි ලස්සන හැබැයි. මේ දුම එහෙම තියනවද දන්නේ නැහැ හැබැයි දැන්. දෙන්න තහනම් කිව්වට එන්න පුළුවන්. මම අපි එදිස් කට්ටියක් ඇවිල්ලා ගියා. එන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා ඉතින් බලලා විදිහට යන්න ඕනේ. ඔව්. කිසි විනාශයක් කරන්න නැතුව. සෙනග අඩුයි හැබැයි නැහැ. කට්ටිය නම් කොටින්ම නැහැ වගේ දෙන්නම හිටි. ඉතලයි. මාර ඊතලක් හැබැයි. නුවර ගතිය හොඳට දැනෙනවා. ආ වගේ. මේ යන්නේ හරි පාරද? නෙමෙයි. උඩටනේ යන්නේ යමුක බලන්න. පාර කරනවා. කටුගාලෙන් එන්න හදන්නේ අපි. අපි ගිය පැත්ත මම හිතන්නේ මේ පැත්තෙන් යන්න අමාරුයි. පාර පොඩ්ඩක් එරගමු. ඔව්. මෙන්න මේ පැත්තෙන් යන්න හදන්නේ. අර පැත්තෙන්. අතනින් මෙහෙම උඩට නැගලා හරියට අර පේන උඩට තමයි යන්න හදන්නේ. අපි ගිය පැත්ත චුට්ටක් යන්න පුළුවන් ඇති ගිහිල්ලා නැහැ. බලමු ගිහිල්ලා. මේ තියෙන්නේ මුතු කෙලියාව කන්දක් උඩ තියෙන වැවක්. අතරම කන්දක් උඩ කොහොමද වැවක් ආවේ නේද? හදපු එක ගියන්නේ. කවුරුහරි හැදුවා වගේ එකක් හිටින්නේ. එතන ලස්සනට බෙන්ච් එක වගේ එකක් තියෙනවා. මේ දිනේ පාරක් කර. මේ තියෙන පාර. ඕකෙන් මෙතනින් උඩට තමයි යන්න හදන්නේ. ওই දිගේ ඔහොම මෙන්න මේ උඩට මෙහෙම යන්න. හරි පාර හම්බ.
පොඩි පොඩි කේස් තියෙනවා. ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ ඒවා. සෝදා පාලු ලස්සන තියෙන. ගල් මතුවෙලා. චූටි චූටි කේස් වගේක් තියෙනවා. ඒකට ලස්සන තියෙනවා. වාව්. कोई इन्न अने इन्न अने इंड इंड ලස්සන්ට පේනවා ඉතින්. වාව් වර ගංගා. ලංකාව මෙහෙම මෙච්චර ලස්සන රටක් කියලා අපි හිතුවද? no drones on කියලා තියෙනවා. තියෙන්නේ ෆයිනස් ගස් තියෙන පැත්තට නෙමෙයි view point කියන පැත්තකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කියන්නේ හරි ඒ පැත්තට යන්න බලාපොරොත්තු වෙන. අර පැත්තට යන්න මේ යන්න දෙන්නේ නෑලු. ඉන්න අය අර කැම්පින් අය කෙනෙක්ගෙන් ඇහුවා. දැන් ගිහින් බලන්න ඕන කොහොමද යන්නේ කියලා. ඒ පැත්තට. ඔඩියන් ටික සරංගලුත් අරිනවා. නේ යාලා යන්නේ බබා අපි අර හතර මංහන්දියෙන් නේද අපි මේ පැත්තට දැම්මේ. මාළි අර පැත්තට යන්නේ කොහොමද? මං කියන්නේ අර පැත්තට. දෙන්නේ නැද්ද? දෙන්නෙම නැහැ. යන්න දෙන්නේ නැද්ද ඒ පැත්තට? යන්නත් බෑ. ඒ කියන්නේ අර පැත්තට.
පාරක්වත් නැද්ද? කැලේ තියෙන්නේ. ළමයි අපිට පාර වැරදුනා. පාර වැරදිලා. පාර වැරදුන්නේ නැහැ. අපි ඉස්සලා මුතු කෙලියන් වැව බලන්න ගියේ. දැන් මේ කියනවා සයින්ස් දැක් තියෙනවා. එහෙම ගියමු කැමතියි. හරි වැ. දැන් තමයි හරි view point එකට අපි යන්නේ. ෆයිනස් කස් තියෙන පැත්ත. වම් පැත්තේ උඩට ගිහුණා. ඔව් එහෙම තමයි කිව්වේ. දැන් අපි ඔයාලට පෙන්නන්නම් එද්දි කොයි පැත්තටද හැරෙන්න ඕනේ කියලා. එන්න මෙතනින් උඩට තමයි කිව්වේ අපිට යන්න කියලා. මේ ටික. බස් ඔන්න නැහැ කෙනෙකුත් යනවා. දුකුන් නැහැ කෙනෙක්. තේරෙන්නේ නැතුව ඇති. අපි කියනව තේරෙන්නේ නැතුව ඇති. මෙතරින් තමයි යන්න කිව්වේ ඉතින්. අඩිපාර මේ අඩිපාර දිගේම යන්න ඕන ගායිස්. නැත්තම් මේ වලින් ඔහොම යන හින්දා තමයි මේ බෙරිකුත් තහනම් කරනවා කියලා තියෙන්නේ. දැන් මේ පාරේ නම් මේ පාරේ දිගේම යන්න. මාර view එකක් තියෙන. හැමතැනම කඳු වැඩයි. ගොඩක්. මේක පේන නැති පිටිපස්සේ මාර view එකක් තියෙන පිටිපස්සේ. කඳු ආනම්මන ඔක්කොම. අපි හැබැයි එන්න හිටියේ මීදුමත් එක්ක තියෙන වෙලාවක. හැබැයි අපේ වාසනාවට අපිට ඒක බැරි වුණා කරගන්න. මීදුම කලින් ඇවිත් ගිහිල්ලා. ඒ ආවා. ආයි ගියා. මීදුම තියෙන වෙලාවක එන්න නම් පාන්දර දෙකටවත් දෙකටවත් එන්න වෙනවා. මේක මීදන් අපි ආවේ. මේක මීදන් එනවා නම් පොඩි තැන් වලින් නැවතුවා. ඒ ඔක්කොටම යන්නේ නැති බය භාගයක්. නැත්තම් එකම දිගට ආවා අපි. මීදුමත් එක්ක බලන්න නම් අනිවාර්යෙන් එන්න වෙනවා පාන්දර දෙකටවත් එන්න වෙනවා. මොකද අපි බයික් එකේ ආවේ. බයික් එකේ ආවේ මේ ලොකු හයියෙන් ආවෙත් නෑ 40ට 50ට වගේ තමයි ආවේ. ඒ වගේ ඉතින් එද්දිත් අපි මෙහෙට එද්දි 7ට ඒත් අපි ආවේ මෙතනට නෙමෙයි කෙලින්ම. මුතු කෙලියාව වෙලාව ගාවට තමයි අපි ආවේ. එතන ඉඳන් තමයි ඊට පස්සේ එතනත් අපි පැය භාගයක්. හයි! බෙල්ලත් කැඩි. අනේ බෑල ඉස්සනවානේ. ඉස්සරවා තමයි ඉතින් බලන් බහින්න ඕන. කුඩල්ලෝයි ඔක්කොම හැමරෙත්තම්ම ගන්න ඔයාව. අනේද කියන්නේ. මගේ ලේ රහ ඇති. ඒ රහයි. අනිත් ගෑනු වගේ නෙමෙයි මම. පවණි වගේ නෙමෙයි මම. මේ මහත්තුරුනි මම ඔයගලගේ මුලින්ම සමාව ඉල්ලනවා. මෙතනින් එහාට වෙන දේවල් පුංචි දරුවන්ට පෙන්වන්න හොඳ නැහැ. ඒ දරුවන්ව පිටත් කරන්න එළියට. Real love is not just a feeling. It is a commitment. A decision to care, to support, and to stand by someone through the ups and downs. Love, in its truest form, is everlasting.
අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපේ ලයික් එකකුත් දාලා අපේ වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන. බයි හැමෝටම. මේ පාරේ තමයි එන්න තියෙන්නේ. අපි අර ගියපු පයින්ස් ගස් තියෙන පැත්තට. අනිත් යන්න බෑ. මේ මුතු කෙලියාව විතරයි බලන්න පුළුවන්. මේ පයින්ස් කැලෑව හම්බෙන්නේ නැහැ. අපි ආවේ මෙතනින්. ඔයාලට ඒ පාර දෙන්නම් අපි. කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. කොවිලක් තියෙනවා. එතන අවසානෙට නෑ. ඔයාලට හොයාගන්න ලේසියි. අර තියෙන්නේ පැත්තට තමයි අපි ගියේ. මෙන්න මෙතනින් උඩට මෙන්න මේ නිල් පාට කඩේ ළඟින් උඩට යන්න ඕන. නිල් පාට පොඩි කඩයක් තියෙනවා එතන. එතනින් උඩට යන්න ඕන. මෙන්න මේ ගේට් එක පහු වෙනවත් එක්කම තියෙන උඩට පාර කොන්ක්‍රීට් පාර.